හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ ටෙක් channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එකත්. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ Honor X5C Plus කියන device එක ගැන සම්පූර්ණ විස්තරයක්. ඉතින් ඔයාලා මේ device එක මිලදී ගන්නවා නම් මේ device එක සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් ඔයාලට මේ වීඩියෝෙන් ගන්න පුළුවන්. ඕකේ, අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම මේ device එකේ RAM එක සහ storage එක ගැන කතා කරමු. මේකේ RAM එක ඉන්නේ 4GB. ඒ වගේම තව 4GB extend කරගන්න පුළුවන්. ඒ වගේම ස්ටෝරේජ් එක 128GB වෙන්නේ. ඉතින් ඔයාලට මේක SD card එකක් කරා 1TB දක්වා වැඩි කරගන්න පුළුවන්. ඕකේ, ඊළඟට අපි මේකේ බොඩි එක ගැන කතා කරොත් මේකේ weight එක ඉන්නේ gram 186යි. ඒ වගේම ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් ඩිස්ප්ලේ එක TFT LCD 90Hz ඩිස්ප්ලේ එකක් එන්නේ. අගල් 6.74ක. ඩිස්ප්ලේ රෙසලූෂන් එක ගැන කතා කරොත් 720ට 1600 පික්සල් එන්නේ. ඒ වගේ මේකේ OS එක ගැන කතා කරොත් Android 15 මට බේස් වුණ Magic OS 9 කියන එක එන්නේ. ඒ වගේම chipset එක MediaTek Helio G81 12nm chip එක. මේක octa-core chip එකක්. ඒ වගේම මේක GPU එක Mali G52 කියන GPU එක. ඕකේ, මේ කැම් එක ගැන අපි කතා කරලා boys, මේ කැම් එක ඉන්නේ මෙගාපික්සල් 50ක aperture එක 1.8 වලින් එන wide cam එකක්. අනිත් එක ඇක්සල් ලෙන්ස් එකක් තියෙන. ඉතින් ඒක AI ලෙන්ස් එකක්. ඒ වගේම මේන් කැමරා රෙකෝඩ් කරන්න පුළුවන් වාට 1080p 30fps. ඒ වගේම selfie cam එක මෙගාපික්සල් 5ක 2.2 කැම් එකක් වයිඩ් එකක්. ඒ වගේම selfie cam එකෙන් වාට 1080p 30fps රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ බැටරි එක ගත්තොත් මිලිඇම්පියර් 5260ක බැටරි එකක් එන්නේ. 15 watt wire charging support කරනවා. ඒ කියන්නේ wire charging එකක් එනවා. ඕකේ, ඔය ටික තමයි boys මේ ෆෝන් එක ගැන ඔයාලට කියන්න. ඉතින් මේ ෆෝන් එකේ price එක කිව්වොත් රුපියල් 47999ක් වෙනවා. ආස 948,000යි. ඉතින් රුපියල් අපිට හම්බෙන්නේ නැහනේ 48000යි. Honor කියන බ්‍රෑන්ඩ් එකේ ෆෝන්ස් කොහොමත් හොඳයි boys. ඔයාලා පාවිච්චි කරලා ඇති. ඉතින් මේක සුපිරිම් ෆෝන් එකක්. මට මේවා physically ඒ කියන්නේ අපිට unbox කරලා review කරන්න දැම්ම විදියක් නැහැ. ඉතින් අපි පස්සේ unboxing එහෙම ගේමු. ඕකේ, ඉතින් මේ වීඩියෝ හොඳ like එකක් දාන්න, share කරලා දාන්න, channel එක subscribe කරලා set කරන්න. තවත් තියෙන හැමෝම bye BS.